වැස්ස වෙලාවක ගයාන් සහ පහන් කැරම් සෙල්ලම් කර ඉන්නවා. මේ වෙලාවේ අල්ලපු ගමේ ඩිලාන් කොස්ගෙඩි වගේ බයිසිකලයක අරගෙන යනවා. මේ යාළුවෝ දෙන්න දකිනවා. මේ වෙලාවේ පහන් අහනවා කොහෙද බං අර වැස්සේ තෙමීගෙන කොස් අරන් යන්නේ කියලා. ඔය විකුණන්නනේ ගියන්නේ කියලා ඊට පස්සේ ගයාන් කියනවා. පහන් ගයාන්ගෙන් අහනවා අපිත් බිස්නස් එකක් කරමුද නිකන් ඉන්න එක කීයක් හරි හොයාගන්නත් පුළුවන් කියලා. ඊට පස්සේ ගයාන් පහන්ට මෙහෙම කියනවා. පිස්සුද බං ඔයා කරන්න ගමේ ඉඳලත් ඉවරයි. ලැජ්ජාවේ බෑ. අනික මේ වැස්සේ මුකුත් කරන්නත් බෑ කියලා ගයාන් පහන්ට කියනවා. දවසක් මේ යාළුවෝ දෙන්න වැස්සේ තෙමි තෙමි යද්දී වාහනයක් ඇවිත් මෙයාලා ගාවින් නතර කරලා ඔයාලා ගෙදර නම් යන්නේ නගින්න මාත් යන්නේ මේ පැත්තට කියලා මෙයාලට කියනවා. වැස්ස එන්නම සැර වෙන නිසා මේ යාළුවෝ දෙන්නත් හෙවිල්ලක් බැලිලක් නැතුව වාහනයට නගිනවා. වාහනේ ඇතුළේ ඉන්න ඩිලාන් කායකට නැගපු ගාම පහන් ඩිලාන්ගෙන් අහනවා කාගේද මේ කාර් එක කියලා. එතකොට ඩිලාන් කියනවා මේක මගේ කියලා. එතකොට ගයානුයි පහනුයි දෙන්නම අහනවා කොස් විකුණලා එච්චර සල්ලි හොයන්න පුළුවන්ද කියලා. එතකොට ඩිලාන් කියනවා ඔව් ඒ වගේ කොස් කිරි ප්‍රමාණයක් විකුණලා නම් එච්චර ලාභයක් ගන්න බෑ. ඒ වුණාට මම මේ කොස් විකුණලා ගත්ත සල්ලි වලින් මගේම බිස්නස් එක පටන් ගත්තා. දැන් ඒකෙත් දෙන්නෙක් වැඩ කියලා. මේ වීඩියෝ එක බලපු ඔයත් ලොකුවට හිතාගෙන පොඩියට දෙයක් පටන් ගන්න.